ඒසු පිහිටයි දෙවදරුවනේ අද දවසෙත් මම ආව ඔයාලට දෙවියන් වහන්සේගේ පණිවිඩෙත් අරගෙන. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ බලලා අපි යමු. ඇත්තටම දෙවියන් වහන්සේ අද දවසේ අපිට කතා කරන්නේ මොකක්ද කියලා බලන්න. 1 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ දෙවියන් වහන්සේගේ වචනේ මෙසේ සඳහන් වෙනවා. මනුෂ්‍යයා විසින් නිසලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමිණෙන්නේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්න ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව විවසිය හැකි වන පිණිස ඒ සමග ගැලවෙන මාර්ගයද සාදා දෙනසේක කියලා. මේ පදේ නිතරම ඔයා කටපාඩමින් නිතරම වගේ කියවන්න බලන්න. ඇත්තටම ඔයාගේ වාතාවරණය දවසේ මොන වගේද? ඔයාලා හිතනවාද ඔයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්න වලින් ඉවරයක් නැහැ, කෙලවරක් නැහැ, හැමදාම එක වගේ. මට මේ ජීවිතේ පාවෙලා තියෙන මේක තමයි මගේ අන්තිම දවස. මේ වගේ දේවල් ඔයාලා හිතනවාද? ඔයා එහෙනම් අවදි වෙන්න වෙලාව හරි. ඇත්තටම ඔයාට එහෙම හිතනවා නම් ඉවසන්න බෑ මේ පරීක්ෂාවන් කියලා, මේ ප්‍රශ්න පීඩා රෝග ඉවසන්න බෑ කියලා. දෙවියන් වහන්සේ ඔයාට ලස්සන වචනයක් දීලා තියෙනවා. ඔයාට ඉවසන්න බැරි කිසි පරීක්ෂාවක් උන්වහන්සේ ලං කරන්නේ නැහැ. ඇත්තටම පෞල් තුරුමා මෙතනදී අපිව ගොඩාක් ශක්තිමත් කරනවා මේ වචනය තුලින්. ඔයාලටත් මේ වචනේ නිරන්තරයෙන්ම ඔයා හයිලයිට් කරගෙන හරි මේ වචනේ කියවන්න. ඇත්තටම දෙවියන් වහන්සේ ඔයාට කීයටවත් කොහෙත්ම ඉවසන්න බැරි පරීක්ෂාවන් උන්වහන්සේ දෙන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ අපිට සිතා ගන්න බැරි තැන් වල තමයි උන්වහන්සේ මාර්ගයන් විවෘත කරන්න ජීවිතේ. ඉතින් සමහර අය අපි දකිනවා මේ ලෝකේ පරීක්ෂාවන් ඉවස ගන්න බැරිම තැනදී, ඉවසන්න බැරිම තැනදී ඔවුන්ගේ ජීවිතේ පවා වුන් විනාශ කරගන්න. ඉතින් දේවදරුවනේ මම ඔයාලට කියන්න කැමතියි. හදිසි තීරණ කවදාවත් ගන්න එපා. දෙවියන් වහන්සේ තුල ස්ථිරව ඉන්න, විශ්වාසයෙන් ඉන්න, ඇදහිල්ලෙන් ඉන්න. දෙවියන් වහන්සේ කිව්වොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. උන්වහන්සේගේ වචනේ බලවන්ත, උන්වහන්සේගේ පොරොන්දු අනිවාර්යයෙන්ම උන්වහන්සේ රකින්න දෙවි කෙනෙක්. ඉතින් උන්වහන්සේගේ වචනේම කියනවා ඒ කිසිම පරීක්ෂාවක් ඉවසන්න පුළුවන් දේවල් විතරයි අපිට දෙන්නේ. කියන අපේ තියෙන ශක්තිය උන්වහන්සේ දන්නවා. ඒ වගේම ඒ තුලින් ගැලවෙන්නත් උන්වහන්සේ මාර්ගයක් හදනවා කියලා කියනවා. ඉතින් ඇයි තවමත් ඔයා බයෙන් ඉන්නේ ජීවිතය ගැන? තව දුරටත් ඔයා ඒ වගේ ප්‍රශ්න ගැන හිතන්න එපා. ඔයා හිතන්න එපා මේ ප්‍රශ්නේ උසලා ගන්න බැරි තරම් ඔයා දුර්වල කෙනෙක් කියලා. එහෙම හිතන්න එපා. ඔයා ඇත්තටම ශක්තිමත්. ඔයා දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් අද දවසේ ඔයා තීරණයක් ගන්න. ඔයා ඉන්නේ කා තුලද කියන එක. ඉතින් දෙවියන් වහන්සේගේ පණිවිඩේ ඔයාගේ ජීවිතේට අද දවසේ යම්කිසි වෙනසක් කරයි කියලා හිතලා අද දවසේ මම මෙතනින් අතර වෙනවා. හෙට දවසේ හමු වෙන බලාපොරොත්තු වෙන්න. ජේසුස් පිහිටයි.